මනුස්ස නොවුනා නම් මොකද වෙන්නේ? එක්ක දේව එක්ක බ්‍රහ්ම ඒ පැත්තේ. එහෙම නැත්නම් වැඩි හරියක් ඒවා ඉතින් මේ බොහොම කලාතුරකින් වෙන එකක් නෙවෙයිද? බොහොම කලාතුරකින් වෙන එකක් නෙවෙයිද? දුර්ලභංච manussත්තං. මේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව අපි දැකලා කියපුවා. ඒක හිරිවැල්ල යන්න ඕනේ මේවා ඇහෙද්දී ඔබගේ. දුර්ලභංච manussත්තං බුද්ධෝත්පාදෝච දුර්ලභෝ. දුර්ලභ කන සම්පatti සද්ධම්මෝ පරම දුර්ලභෝ. මේ කල්පනා කරලා බලන්න. දුර්ලභංච manussත්තං භාග්‍යවතුන් වහන්සේ අනාවරණ ඥාණයෙන් මේ මුළු තුන් ලෝකෙම විමසලා බලලා දේශනා කරන්නේ මේ මනුස්ස භවය කියන එක අති දුර්ලභයි කියලා. ඒක කියනකොටම පින්වතුනි ඔබට හින්දාඩිය දාලා යන්න ඕනේ. මොකද මේ ලැබිච්ච මනුස්ස භවයෙන් දැන් අවුරුදු 40ක් 50ක් 60ක් ඉවරයි.